අන්‍යෝන් හසයෝ අයිබෝවන් ඔයාලා අද ආදරෙන් එකතු කරගන්නවා හන්ගුක් පාත් YouTube channel එකට. ඉතින් අද මම අරගෙන එල්ල තිනවා අලුත්ම වීඩියෝ සීරීස් එකක් කොරියන් භාෂා ක්‍රියාපද. ඉතින් ක්‍රියාපද ගැන ඉගෙන ගන්න මේ වීඩියෝ සීරීස් එකෙන් ඔයාලට පුළුවන්. ඉතින් මේ වීඩියෝ සීරීස් එක මම දිගට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අද මේකේ පළවෙනි එපිසෝඩ් එක. නම් බෑනක් පොතක් අරගෙන ලීස්ති වෙන්න අද අපි ඉගෙන ගමු කොරියානු ක්‍රියාපද. ඉතින් මුලින්ම කිව්වොත් මෙතන ක්‍රියාපද කීපයක් මම අරගෙන ඇවිල්ලා තියෙනවා. අපි ඒ ටික බලමු කොහොමද මේවා උච්චාරණය කරලා මේවයි තේරුම. ඉතින් ක්‍රියාපද අනිවාර්යෙන්ම ඕගලන්ට වැදගත්. බලමු. මම මේක දෙපාරක් උච්චාරණය කරනවා. අපි බලමු. තනිදා පැමිණෙනවා. තනිදා පැමිණෙනවා. කරච්චිදා උගන්වනවා. කරච්චිදා යම් කිසි දෙයක් උගන්වනවට කියනවා කරච්චිදා. තදා නගිනවා. මේකට අපි යම් කිසි බස් එකකට නගිනවට කියනවා තදා කියලා කියනවා. ඔසරල් තදා. ඒ වගේම බයිසිකලයක් පදිනවා කියනකොට චචොංගොරල් තදා කියන එකත් වෙනවා. නගිනවා පදිනවා කියන තේරුම් දෙකම. යාගි හදා කතා කරනවා. යාගි හදා කතා කරනවා. මේක මල් හදා කියලත් කියනවා. ශ්වීදා විවේක ගන්නවා. ශ්වීදා. ඉබොන් හදා අපි හොස්පිටල් එකට ඇඩ්මිට් වෙනවට කියනවා ඉබොන් හදා. රෝහල් ගත වෙනවා. ඉබොන් හදා. මුගොප්තා බර. මුගොප්තා නැසේ යල්තා මෙතන අල්පයන්නයි තිනවා. උගලට පේනවා ඇති. හැබැයි මේක උච්චාරණය කරන්නේ යල්තා තුනි යල්තා. ඊට පස්සේ චුල්බල් හදා කියලා දෙනවා පිටත් වෙනවා. මේක උච්චාරණය කරන්නේ චුල්බල් හදා කියලා නෙමෙයි චුල්බරදා. ඔයගොල්ලෝ උච්චාරණය අනිවාර්යෙන්ම හරියටම පුරුදු වෙන්න. චුල්බරදා. මේක චුල්බල් හදා කියලා සමහර උච්චාරණය කරන එක වැරදි. චුල්බල් හදා නෙමෙයි චුල්බරදා. පිටත් වෙනවා. ෂින්චොන් හදා කියනවා අපි අයදුම් කරනවා කියන එකට ෂින්චොන් අයදුම් කරනවා. ෂින්චොන් හදා. ඊට පස්සේ යේයක් හදා වෙන් කරවා ගන්නවා. යේයක් හදා වෙන් කරවා ගන්නවා. යේයක් හදා වෙන් කරවා ගන්නවා. මෙතන අල් සයන්නට හයන්න එකතු වුණාම මෙතන අල් තයන්න උච්චාරණය වෙලා ඉදා කියලා මේව තියෙනවා. මේ වචනේ උච්චාරණය කරන්නේ සතිදා කියලා නෙමෙයි සයිදා. මෙතන අල් තයන්න උච්චාරණය වෙන්නේ නැහැ. සයිදා කියන්නේ යම් කිසි දෙයක් ගොඩ ගැසෙනවා කියන එක. සයිදා ගොඩ ගැසෙනවා. ඊට පස්සේ අල්දා දන්නවා. සංචෙක් හදා කියන්නේ ඇවිදිනවා කියන එකට. ඇවිදිනවා. මේක ඇවිදිනවා කියල ඇත්තටම විවේකව අපි යම් කිසි උද්‍යානයක හරි ජොගින් කරනවා කියන එකට විවේකව ගමන් කරනවා කියන එකට කියනවා සංචෙක් හදා කියලා. ඊට පස්සේ හෙම්බොක් හදා සතුටුයි. ඊළඟට චිනදා. මෙතන චින් හදා කියන එක අපි චින් හදා කියන්නේ මේක චිනදා ඉතා හිතවත්. ඊට පස්සේ නප්පුදා නරකයි. ඊළඟ වචනේ නප්පුදා නරකයි. ඛන්රි හදා පාලනය කරනවා. ඛන්රි මේක ඛන්රි හදා මෙතන රී කියලා උච්චාරණය වෙන්නේ. කියන එක ඔයගොල්ලෝ දන්නවා වචනයක මැදට යනකොට රයන්ෙන් තමයි උච්චාරණය වෙන්නේ. ඛන්රි හදා පාලනය කරනවා. ඊළඟට තියෙනවා මෙන්න මෙහෙම පුල්ප්‍යොන් හදා අපහසු. පුල්ප්‍යොන් හදා අපහසු. සයොන් හදා
පාවිච්චි කරනවා. සයොන් හදා පාවිච්චි කරනවා. ඊට පස්සේ චොතේ හදා. චොතේ හදා කියන්නේ ආරාධනා කරනවා. යම් කිසි දෙයකට ආරාධනා කරනවා නම් අපි කියනවා චොතේ හදා කියලා. චොතේ හදා. චොතේ හදා. චොතේ හදා ආරාධනා කරනවා. අපි බලමු. අයක මම දෙපාරක් උච්චාරණය කරනවා. තනිදා තනිදා පැමිණෙනවා. කරච්චිදා උගන්වනවා. කරච්චිදා තදා තදා නගිනවා. යාගි හදා කතා කරනවා. ශ්විදා විවේක ගන්නවා. ඉබොන් හදා රෝහල් ගත වෙනවා. මුගොප්තා බර යල්තා තුනි. චුල්බාරදා පිටත් වෙනවා. ශින්චොං හදා අයදුම් කරනවා. යේයක් හදා වෙන් කරවා ගන්නවා. සයිදා උඩ ගැසෙනවා. අල්දා දන්නවා. සංචෙක් හදා ඇවිදිනවා. එහෙම නැත්නම් විවේකව ගමන් කරනවා. සංචෙක් හදා. හෙම්බොක් හදා සතුටුයි. චිනදා ඉතා හිතවත්. චිනදා නප්පුදා නරකයි. නප්පායෝ. ඊට පස්සේ කන්රි හදා පාලනය කරනවා. මෙතන කන්රි හදා පාලනය කරනවා. පුල්ප්‍යොන් හදා අපහසු. සයොන් හදා පාවිච්චි කරනවා. චොතේ හදා ආරාධනා කරනවා. චොතේ හදා. ඉතින් ඔන්න ඔය විදිහට මම ඔක්කොම උච්චාරණය කරා මේ වචන ටික, ක්‍රියාපද ටික. ඉතින් ඔයගොල්ලෝ මේ ක්‍රියාපද ටික ලියාගෙන පාඩම් කරන්න. මේ වගේ උච්චාරණය කරන්න. නිවැරදි උච්චාරණයෙන් මම ඔයගලන්ට මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. මේ වීඩියෝ series එක දිගටම යනවා. ඔයගලන්ට ක්‍රියාපද 2000කට වඩා වැඩි සංඛ්‍යාවක් මම උගන්වන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රියාපද ඊට අමතරව නාමපද විවිධ දේවල්. ඉතින් ඔයගොල්ලෝ channel එකත් එක්ක දිගටම ඉන්න. එහෙනම් ඔයගොල්ලන්ගේ කොරියානු රැකියා සීනේ සැබෑ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.